මුදු මාළු වෙනුවට ආදේශකයක් ලෙස වැව් මාළු ලබා දී මරු කතාව. එතකොට මම අහන්න කැමතියි ඔය නීතිය මේ පාර්ලිමේන්තුවට අදාළද? මේ පාර්ලිමේන්තුවට අදාළද? මේ පාර්ලිමේන්තුවේ කැන්ටිමට අදාළද? මුදු මාළු නැතුව වැව් මාළු ගේන්න කියලා. මේ බොරු නෙවෙයි. මම මේ චක්‍රලේඛය හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. මොන ලැජ්ජ නැති වැඩක්ද? ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ චක්‍රලේඛ ටික ඉවත් කරන්න. තමුන්නාන්සලාට මාළු සපයන්න බැරි නම් ඔය පත් කරපු රාජ්‍ය අමාත්‍යවරු ටිකක් අස් කරලා ඒගොල්ලන්ට වැය වෙන සල්ලි ටික මේ මාළු සපයන්න යොදවන්න. ඒ දේ කරන්න. අනිත් එක තමයි කොහොමද කියන්නේ කිරි සපයන්න එපයි කියලා රෝහල් පද්ධතියේ ඒ රෝගීන්ට. මේක වැරදි ගරු ඇමතිතුමා. අමනාපෙන්න එපා සැරට කතා කරාට. අපිටත් කිව්වා ඇමතිකම් ගන්න එන්න කියලා. අපිටත් කිව්වා අගමැතිකම් ගන්න එන්න කියලා. මොකද? තමුන්නාන්සලා 134 ගෙන් ජනාධිපති වෙන්න මට උවමනාවක් නැහැ. හලෝ. පිස්සු කතා කරන්න තු ඉන්නවා. තමුන්නාන්සලා රට පාවා දෙන මිනිස්සු. තියෙනවා ඡන්දයක්. ඡන්දයක් තියෙනවා. එතකොට මහ පොළොවේ යථාර්ථය තේරෙයි. ඉතින් මම ගරු තමුන්නාන්සට කියන්න කැමතියි. චක්‍රලේඛ යවනවා. පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත. බොරු නෙවෙයි. හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ලැජ්ජ නැතුව කියනවා කිරි දෙන්න එපාලු. ලැජ්ජ නැතුව කියනවා මූදු මාළු දෙන්න එපාලු. එහෙම කිය ඇමතිවරු දුසිංගනම් පත් කරනවා. වහාම මේක ගැන ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ වගේම කරු ඇමතිතුමනි අර කුමාරසිරි මන්ත්‍රීතුමා මතු කරපු මතය අදහස අර විලච්චියේ කොට්ටාසේ පාසල් 3ක ප්‍රශ්නය ඒක 100ට ලක්ෂ වාරයක් ඇත්ත. ඒක සත්‍ය කතාවක්. ඔබතුමා මනාපෙන්න එපා. මෙහෙම කිව්වට රජයේ ඇමතිවරයෙක් නිලධාරියෙක්ගෙන් ප්‍රශ්නයක් අහනකොට අමනාපෙන්න එපා. ස්වාධීන කොමිෂන් සභා නැතුව ඒගොල්ලෝ කරන්නේ ඔබතුමන්ලා කියන විදියට කුලියට කහින එකයි. අර ප්‍රසන්න රණතුංග මැතිතුමා මෙතන ඇගිටලා කතා කරා. අපි දන්නවනේ එතුමා රජයේ නිලධාරීන්ට කතා කරපු ඒවා එළියට ඇවිල්ලා තියෙනවනේ. මං අහන්නේ රජයේ නිලධාරීන්ගෙන් මේවා අහනකොට ඇත්ත කියයිද? සත්‍යය කියයිද? ඒ නිසා ඔය රෙකෝඩින් දාලා හරියන්නේ නැහැ. ඔය ලයිව් ටෙලිකාස්ට් දාලා හරියන්නේ නැහැ මේ කියන දේවල්. මේ ඇත්ත කතාව. මම ඔබතුමාට කියන්න කැමතියි දැන් තමයි රටටම වටිනාකම තේරිලා තිබෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පාසල් දිවාහාර වැඩසටහන. දැන් රටටම තේරිලා තියෙනවා. එදා තේරුන්නේ නැහැ. දැන් රටටම තේරිලා තියෙනවා. මම ඔබතුමාට වගකීමෙන් කියනවා පාසල් පද්ධතියේ දූ දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳව සර්වේ එකක් කරන්න. මේ රජය බයයි සර්වේ කරන්න. ඔබතුමා දන්නවද ලෝක ආහාර සංවිධානය මීට මාස 12කට පෙර සර්වේ එකක් ඉල්ලන අවසර ඉල්ලනකොට ආණ්ඩුව දුන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ. ඇයි? සංඛ්‍යා ලේඛන එළියට එනකොට බයයි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බුද්ධිමත් පුද්ගලයෙක් හැටියට මේ පාසල් මට්ටමේ ජනතාවගේ දූ